මේ වීඩියෝ එකේදී කතා කරන්නේ වෘක්ක ක්‍රියාකාරීත්වය කෙරෙහි හෝමෝනවල දායකත්වය. වැඩි විස්තර සඳහා 13 වසර ආශ්‍රිත විධානය කොටස බලන්න කියලා තියෙනවා. 13 වසර පොතේ සමස්ථිතිය කියන කොටසේ ආශ්‍රිත විධානය ගැන ඉගෙන ගන්න කලින් අනිවාර්යෙන් මේ කොටස හොඳට පුළුවන් වෙන්න ඕනේ. ඒ හින්දා තමයි මේ වීඩියෝ එක අද කරන්න හිතුවේ. ඒකට දැන් අපි බලන්න යන්නේ වකුගඩුවක ක්‍රියාකාරීත්වයට කොහොමද හෝමෝන බලපාන්නේ කියලා. සරලව ඒක තමයි අද අපි බලන්න යන මාතෘකාව. හරි. හෝමෝන දැන් හෝමෝන මගින් වකුගඩු වල වෙන ක්‍රියාකාරීත්වය කොහොමද වෙනස් කරන්නේ? දැන් වකුගඩුවේදී තමයි අපේ රුධිරේ පෙරිලා මුත්‍රා නිපද වෙන්නේ. එතකොට ඒ ක්‍රියාවලියට කොහොමද මේ හෝමෝන බලපාන්නේ කියන එක තමයි අපි බලන්නේ. දැන් පොතේ මේ වගේ හරිම පැහැදිලි සටහනක් දීලා තියෙනවා. මේකෙන් තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. දැන් මෙතෙන්දී අපි කතා කරන්නේ රුධිරයේ ආශ්‍රිතික පීඩනය. මොකද්ද මේ රුධිරයේ ආශ්‍රිතික පීඩනය කියන්නේ? සාමාන්‍ය බ්ලඩ් ප්‍රෙෂර් කියන එකද? නෑ. ඒක නෙමෙයි. රුධිර පීඩනය නෙමෙයි. රුධිර පීඩනය කියන එක එකක්. රුධිරයේ ආශ්‍රිතික පීඩනය කියන එක එකක්. මේ රුධිරයේ ආශ්‍රිතික පීඩනය කියන එක දැන් සාමාන්‍ය සරලව කිව්වොත් අර රුධිරයේ තියෙන විවිධ ද්‍රවවල සාන්ද්‍රණය වගේ අදහසක් තමයි රුධිරයේ ආශ්‍රිතික පීඩනය කියන්නේ. දැන් හිතන්න අපි ලුණු කෑවා. ලුණු වැඩිපුර තියෙන දෙයක් කෑවා. එතකොට රුධිරයේ ආශ්‍රිතික පීඩනය ඉහළ යනවා. අර සාන්ද්‍ර බව වැඩි වෙනවා. රුධිරයේ ආශ්‍රිතික පීඩනය වැඩි වුණාම සාමාන්‍ය රුධිරයේ ගොඩාක් දේවල් වැඩිවීම අඩුවීම අඳුනගන්නේ හයිපොතැලමස්ම කියන්න බෑ. දැන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩිවීම අඩුවීම අඳුනගන්නේ වෙන කෙනෙක් නේ. හයිපොතැලමස් නෙමෙයි සම්බන්ධ වෙන්නේ. අග්න්‍යාශයේ ලැංගහන් දීපිකා සෛලනේ. දැන් මෙතෙන්දී රුධිරයේ ආශ්‍රිතික පීඩනය වැඩි වෙන එකට අදාළ සංවේදක ප්‍රතිග්‍රාහක තියෙන්නේ හයිපොතැලමසෙයි. හයිපොතැලමසයේ ආශ්‍රිතික ප්‍රතිග්‍රාහක රුධිරයේ ආශ්‍රිතික පීඩනය වැඩිවීම අඳුන ගන්නවා. ඊට පස්සේ ඒක අඳුනගෙන ඒක අඩු කරන්න විවිධ ක්‍රියාවලි කරනවා. දැන් හිතන්න අපි ලුණු වගේ දෙයක් කෑවා. දැන් ආශ්‍රිතික පීඩනය වැඩි. ඊට පස්සේ දැන් මේ සාන්ද්‍ර ගතිය අඩු කරන්න මොකද්ද කරන්නේ අපි? හොඳට වතුර බොන්න ඕනේ. නැත්නම් වතුර ගතිය වැඩි කරන්න ඕනේ. මේ සාන්ද්‍රණය අඩු කරන්න. එහෙනම් අපිට කෙලින්ම කරන්න පුළුවන් දේ තමයි හයිපොතැලමස් වල එක කාර්යයක් තමයි අපිට පිපාසය ඇති කරන එක. හයිපොතැලමස්යේ කාර්ය ගැන කතා කරද්දී ඒ ගැන ඉගෙන ගන්නවා. එතකොට හයිපොතැලමසයට කෙලින්ම කරන්න පුළුවන් ටක් ගාලා යට දෙන්න පුළුවන් ක්ෂණික විසඳුම තමයි පිපාසය ඇති කරන එක. ඒකනේ අපි දැන් ලුණු වැඩිපුර තියෙන දෙයක් කෑව ගමන් අපිට පිපාසය ඇති වෙනවා. දැන් කඩෙන් ගේන කෑම, කොත්තු, ෆ්‍රයිඩ් රයිස් ඒවා කාපු ගමන් අපිට ගොඩාක් වතුර තිබහයි. ඇයි ඒවා ලුණු ඊළඟට එක රසකාරක වැඩි හින්දා. අන්නේ විදියට දැන් රුධිරයේ ආශ්‍රිතික පීඩනය වැඩි වුණාම හයිපොතැලමසයේ ඉන්න ආශ්‍රිතික ප්‍රතිග්‍රාහක මුලින්ම අඳුනගෙන එක එයාට කෙලින්ම කරන්න පුළුවන් ක්ෂණික විසඳුම දෙනවා පිපාසය ඇති කරනවා. ඊට පස්සේ දැන් පිපාසය ඇති කරලා ජලය පානය කිරීමෙන් රුධිරයේ ආශ්‍රිතික පීඩනය අඩු කරන්න පුළුවන්. ඔන්න මේ මාර්ගයේ ගිහින් එයාට ටක් ගාලා ක්වික්ලි මේ වැඩේ කරන්න පුළුවන්. ඊළඟට ටිකක් හිමින් රුධිරයේ ආශ්‍රිතික පීඩනය අඩු කරන්න පුළුවන් මෙන්න මේ පාරේ ගිහිල්ලා. රුධිරයේ ආශ්‍රිතික පීඩනය වැඩි වුණා. හයිපොතැලමසයේ ආශ්‍රිතික ප්‍රතිග්‍රාහක මුලින්ම එක අඳුන ගන්නවා. ඊට පස්සේ අපර පිටියුටරි ග්‍රන්ථිය උත්තේජනය. මේ පිටියුටරි ග්‍රන්ථිය ගැන කතා කරද්දී පූර්ව පිටියුටරිය අපර පිටියුටරිය කියලා කොටස් දෙකක් කතා කරනවා. ඒක කතා කරන්නේ 13 වසරේ සත්‍යා පාඩමට අදාළ කොටස. එතකොට දැන් පූර්ව පිටියුටරි ඉන්නවා අපර පිටියුටරි ඉන්නවා. අපර පිටියුටරියෙන් ශ්‍රාවය වෙන්නේ
ADH සහ ප්‍රොලැක්ටින් කියන හෝමෝන දෙක. හොඳට මතක තියාගන්න අපර පිටියුටරියෙන් ශ්‍රාවය වන හෝමෝන ADH ලියද්දි මේ වගේ ලියන්න ඕනේ ඉංග්‍රීසි කැපිටල් ලෙටර්ස්. ඊළඟට ප්‍රොලැක්ටින්. ඔන්න ඔය හෝමෝන දෙක තමයි අපර පිටියුටරි ග්‍රන්ථියෙන් ශ්‍රාවය වෙන්නේ. හරි. ඒක අමතර කරුණක්. අපර පිටියුටරි ග්‍රන්ථිය ගැන පොඩි කරුණක් මතක් කරා. දැන් ඔන්න ආයෙත් පාඩමටම රුධිර ආශ්‍රිත පීඩනය වැඩි වුණා. ඊළඟට හයිපොතැලමසේ ආශ්‍රිතික ප්‍රතිග්‍රාහකයක අඳුනගත්තා. ඊළඟට අපර පිටියුටරි ග්ලෑන්ඩ් එක අපර පිටියුටරි ග්‍රන්ථිය උත්තේජනය කරලා ඊට පස්සේ එයාගේ දැන් මෙතෙන්දී අවශ්‍ය වෙන ප්‍රොලැක්ටින් නෙමෙයිනේ. මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ ADH කියන හෝමෝනේ. ADH කියන්නේ ඇන්ටි ඩයුරටික් හෝමෝන්. නැත්තම් සිංහලෙන් කියනවා නම් ප්‍රතිමෞද්‍රල්‍ය හෝමෝනේ. ඉතින් අපිට ADH වලින් කරන්නේ ඇඟේ වතුර මදි වෙලාවට ADH ශ්‍රාවය වෙන්නේ. දැන් මෙතෙන්දී ඇඟේ වතුර ගතිය මදි වෙලාවනේ රුධිරයේ සාන්ද්‍ර ගතිය වැඩි වෙලා වතුර ප්‍රමාණය අඩුයි. ඒ හින්දා තමයි ADH ශ්‍රාවය වෙන්නේ. ADH ශ්‍රාවය ඉහළ යනවා. අපේ ඇඟට ජලය මදි වුණාම ජලයේ ප්‍රමාණය මදි වුණාම ADH ශ්‍රාවය වෙනවා. දැන් මෙතෙන්දී ADH ශ්‍රාවය වෙලා කොහොමද ඇඟට වතුර උරාගන්නේ? ඒ කියන්නේ අපේ ADH වලින් කරන්නේ අපේ මුත්‍රා සමග පිටවෙන ජලයේ ප්‍රමාණය අඩු කරන එක. ඒ කියන්නේ සාන්ද්‍ර මුත්‍රා නිපදවන එක. තනක මුත්‍රා නිපදවන්නේ නැතුව සාන්ද්‍ර මුත්‍රා නිපදවන එක. ඒ කියන්නේ මුත්‍රා එක යන ජලයේ ප්‍රමාණය අඩු කරනවා. ඒ ටික ආපහු ඇඟට ගන්නවා. එතකොට ADH මේ වැඩේ කරන්නේ කොතනදද? අපි දැන් වෘක්කාණුව ගැන ඉගෙන ගන්නවනේ. වෘක්කාණුවේ විදුර කොටසේ වෘක්කාණුවේ විදුර නාලිකාව අස්සරදී විදුර සංවලිත නාලිකාව සහ සංග්‍රහක ප්‍රනාලය. සංග්‍රහක ප්‍රනාලයටමයි සංග්‍රහක නාලිකා කියන්නේ. අන්න ඔය කියන තැන් දෙකේදී තමයි ජලය ප්‍රතිශෝෂණය කරන්නේ මේ ADH විෂය. ADH මොකද කරන්නේ? වෘක්කවල වෘක්කාණුවේ තියෙන විදුර සංවලිත නාලිකා සහ සංග්‍රාහක ප්‍රනාල සංග්‍රාහක නාලිකා මත ක්‍රියා කළ ජලය ප්‍රතිශෝෂණය කරනවා. වෘක්කාණුව කියන්නේ වෘක්කයක වෘක්කාණු මිලියන ගාණක් තියෙනවා. වෘක්කයක තියෙන කුඩාම කොටස් වෘක්කාණු. කොට වෘක්ක ඇතුලේ නැත්නම් වකුගඩු ඇතුලේ තමයි ඒක තියෙන්නේ. වෘක්කාණුවේ කොටස් තමයි මේ විදුර සංවලිත නාලිකා සංග්‍රාහක නාලිකා කියන්නේ. ඔන්න ඔය කියන ස්ථාන දෙකේදී තමයි ADH ක්‍රියා කරලා ජලය ප්‍රතිශෝෂණය කරන්නේ. ඔන්න ඊට පස්සේ ඒ කියන ක්‍රියාවලියනොත් අපේ ඇඟට වතුර ආපහු උරා ගන්නවා. ඔන්න ඔය විදියට රුධිරයේ ආශ්‍රිතික පීඩනය ආයෙත් අඩු කරනවා. රුධිරයේ සාන්ද්‍ර ගතිය ආශ්‍රිතික පීඩනය වැඩි